කෝටි ලක්ෂයක් සක්වලට ඇහෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාවේ අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට රතන සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා වැඩම කරන්න කටයුතු සූදානම් කළාට පස්සේ භික්ෂූන් වහන්සේලා 500 දෙනෙක් සමග ගංගානම් නදිය තරණය කරන්න බිම්බිසාර මහරජුරු හදලා තිබිච්ච විශාල නැවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ බුද්ධාසනයේ මස්තකයේ වැඩ හිටියට පස්සේ රහතන් වහන්සේලා 500 නමත් තම තමන් වහන්සේලාට සුදුසු නිසි ආසනවල වැඩ හිටිය කියන කාරණාවත් සියලු දෙනා වහන්සේම නැවට වැඩම කළාට පස්සේ මේ නැව ගමන් ආරම්භ කළා. මේ වෙලාවේ බිම්බිසාර මහරජුරු සියලු ආභරණ වලින් සැරසිලා ගංගා නදියට බැහැලා මේ නැව පිටිපස්සෙන් පසු ගමන් කරනවා. ඉතින් රජුට බොහෝ දුර යන්න බැහැනි. ගඟේ ගිලෙනවා. ඒ නිසා රජුරෝ තමන්ගේ කරවටක් කෙනකන් ජලයේ ගිලෙමින් නැව පිටිපස්සෙන් යනවා. එතනින් නතර වෙලා බුදුරජාණන් වහන්සේට නැවත වතාවක් ආමන්ත්‍රණය කරනවා. කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශාලාවෙන් භාග්‍යතුන් වහන්සේ ආපහු වඩින්නේ කවදද? යම් දවසක භාග්‍යතුන් වහන්සේ ආපහු රජගහනුවරට වඩිනවද? ස්වාමීනි එතෙක් බිම්බිසාරත් මාලිගාවට යන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ වඩිනතුරු මම මේ ගම් යුරට වෙලා බලාගෙන ඉන්නවා කියලා රජුරු කියනවා. ඉතින් නැව ක්‍රමක්‍රමයෙන් විශාලාව පැත්තට ගමන් කරනවා. මේ වෙනකොට අහසේ ඉඳලා කෝටි ගණන් දෙවිවරු බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. ඒ විතරක් නෙමෙයි ගඟ පතුලේ ඉඳලා කම්බලස්ස තරාදී නාග සේනාධිපතිවරු ඇතුළු නාග පිරිසත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා පවත්වනවා. ඉතින් මේ කාරණාව සඳහන් කරනකොට අතිරේක කාරණාවක් ඉස්මතු කරලා සිහිපත් කරන්න කල්පනා කළා නාගයෝ පිළිබඳව. නාගයෝ පිළිබඳව අපි බොහෝ තොරතුරු දන්නේ නැහැ. නමුත් ධර්මයේ නාගයන් පිළිබඳව බොහෝ තොරතුරු සඳහන් කරලා තියෙනවා. නාග ලෝකේ ඉන්න අය පිළිබඳව මේ නාගයින් පිළිබඳව විශාල විස්තරයක් ත්‍රිපිටකයේ අන්තර්ගතයි. භාග්‍යතුන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට නාගයන්ද ගඟපතුලේ ඉඳගෙන පූජා පැවැත්වුවා කියන කාරණාවේදී ඒක ඉස්මතු කරන්න ටිකක් වටිනවා. නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වෙන නිසා. විශේෂයෙන් සඳහන් කරනවා මේ නාගයෝ සහ ගුරුලෝ පිළිබඳව. දැන් අපි සුපර්ණ නාගයෝ කියන තැන කතා කරන තව වචනයක් තමයි නාග සුපර්ණ කියන වචන දෙකම කියවෙනවා. සුපර්ණයෝ කියලා කියන්නේ ගුරුලන්ට. ඒතර මේ ගුරුලෝ උපදින හැටි සඳහන් කරනවා ආකාර 4න්ම ඉපදිනවා කියලා. මොනවද මේ ආකාර 4 කියන්නේ? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. ආකාර 4ක් තියෙනවා. මේ ආකාර 4න්ම ගුරුලෝ උපදිනවා. ගුරුලෝ ආකාර 4න්ම උපදිනවා වගේ නාගයොත් මේ ආකාර 4න්ම උපදිනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උපදිනවා. ජලාබුජ කියලා කියන්නේ ජලයේ උපදිනවා. නැත්නම් ජලයෙන් වට වුණ ප්‍රදේශවල ජලය ආශ්‍රය කරගෙන උපදිනවා. සංසේදජ කියලා කියන්නේ තෙත් පරිසරයේ උපදිනවා. ඕපපාතික කියලා කියන්නේ මවෙක් නැතුව, පියෙක් නැතුව ඉබේම පහළ වෙනවා. ඕපපාතික.
ඉතින් මේ ආකාර හතරින්ම ගුරුලොත් උපදිනවා, නාගයොත් උපදිනවා. නාගයන්ගේ විස පිළිබඳව සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නාගයන් සතුව විස වර්ග 1024ක් තියෙනවා කියලා. අපි හිතනවට වඩා බොහෝම භයානකයි. මොකද බොහෝම විස සහිත සර්පයෝ පිළිබඳව ධර්මයේ විස්තර කරපු සමහර තැන් තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ ප්‍රධානව භික්ෂූන් වහන්සේලා 69ක් විතර වනාන්තරයේ ගල් ගුහාවක භාවනා කරනවා. ගුහාවම පිරීලා භික්ෂූන් වහන්සේලාගෙන්. සාරිපුත්තයන් වහන්සේගේ සහෝදරයෙක් රහතන් වහන්සේ නම මේ ගල් ගුහාවේ දොරටුව පැත්තට වෙන්න කෙරවලේ ඉන්නේ. උන්වහන්සේ භාවනා කරමින් ඉන්න වෙලාවේ මේ ගල් ගුහාවේ පිටපැත්තෙන් සර්ප පැටවු දෙන්නෙක් ගුහා කන්දේ උඩට නගිනවා. එහෙම ගොඩ වෙනකොට එක සතෙක් ලිස්සලා වැටෙනවා. වැටෙන්නේ මේ මහරහතන් වහන්සේගේ ඇඟට. දෂ්ට කළා නෙමෙයි. සර්පයා ගෑවුනා විතරයි. රහතන් වහන්සේ වහාම අවදි වෙලා අනික් භික්ෂූන් වහන්සේලාට කතා කරලා කියනවා මාව වහාම මේ ගල් ගුහාවෙන් ඉවත් කරන්න කියලා. තනියම ඉවත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ නැති වෙතිනේ ඒ විසත් එක්ක. දැන් වහාම මාව ඉවත් කරන්න කියලා කියනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා වහාම අවදි වෙලා යහනක තියාගෙන බොහොම ඉක්මනට ගුහාවෙන් ඈතට අරන් යනවා. එයි මේ වහාම ඉවත් කරන්න කියලා කියන්නේ. මේ සර්පයා ගෑවුනාට පස්සේ කොයිතරම් විසයිද කියනවනම් ගෑවුන මිනිස්සයා පුපුරනවා කියලා සඳහන් කරන්නේ. නිකන් මේ ඇඟ ඉරිතැලිලා යනව නෙමෙයි. පොල් කුඩු මිටක් වගේ ඉහිරෙනවා කියලා කියන්නේ. පොල් කුඩු සමානව ඇඟ කුඩු වෙනවා කියලා කියන්නේ පිපුරලා. ඉතින් ගුහාව ඇතුලේ එහෙම පිපුරුවා නම් ඇතුලේ වැඩ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා අපවිත්‍ර වෙනවා. ඒ නිසායි කියන්නේ මාව වහාම එළියට ගෙනියන්න කියලා. එතකොට ඒ තරම් දරුණු විෂ තියෙන සර්පයෝ ඉන්නවා කියන කාරණාව ධර්මයේ සඳහන් කරනවා. ඉතින් මෙතන භාග්‍යතුන් වහන්සේ නාගයන්ගේ විෂ ප්‍රභේද 1024ක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා වෙනම සාකච්ඡා කළ යුතු දීර්ඝ කරුණු. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ අනුද්දරණීය කියලා නාග කොටසක් ඉන්නවා කියලා. ගුරුලන්ට අල්ලන්න බැරි අනුද්දරණීය නාගයෝ. ඒ වාගේ නාග වර්ග 7ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. ගුරුලන්ට අල්ලන්න බෑ. ඒ සාමාන්‍යයෙන් නාගයා ගුරුලට බයයි. මොකද ගුරුලෝ නාගයාව අල්ල ගන්නවා. ඉතින් නමුත් සඳහන් කරනවා මේ නාග වර්ග 7ක් ඉන්නවා ගුරුලන්ට අල්ලන්න බෑ කියලා. ඒ සමහර වෙලාවක අපි අර නන්දෝ පනන්ද දමනේ වාගේ අවස්ථාවන් වල දකිනවා. නාගයෙක් සහ ගුරුලෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් මහමොග්ගල්ලාණන් වහන්සේගේ පින්තූරයක් ඇඳලා තියෙන ওই විහාරවල එහෙම අපි දකිනවා. ඉතින් මෙතනත් ඉන්නේ මහා බලගතු නාගයෙක්. කොයිතරම් බලගතුද? මේ නන්දෝපනන්ද කියන නාගරාජයා මහමෙර වෙලා ගන්න තරම් සමත්. ඒතර මහමෙර කොච්චර උසයි කියනවද? සාගරයෙන් උඩට යොදුන් 84000ක් උසයි. සාගරයෙන් උඩට. සාගරයෙන් යටට යොදුන් 84000ක් තියෙනවා. මේ පර්වතයේ මුළු උස යොදුන් 168000ක්. මේ පර්වතයේ මුදුනේ තමයි තව්තිසාව තියෙන්නේ. සක්‍ර භවන තියෙන්නේ මේ මහමේරු පර්වතයේ මුදුනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් වඩින්නේ තව්තිසාවට. ඉතින් මගට වඩිනකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි වෙනදනම් මේ හරියට එනකොට තව්තිසාව පේනවා. නමුත් අද තව්තිසාව පේන්නේ නැහැ කියලා. මේ නන්දෝපනන්ද නාගරාජයා නාග කන්‍යාවන් සමග
විනෝද වෙමින් ඉන්න වෙලාවක දකින්නවා භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝරත්නය වඩිනවා. එතකොට ඒ වඩින්නේ තමන්ගේ හිසට ඉහළින්නේ. ඒ හින්දා නාගයාට මානයක් ඇති වෙනවා මේ මහණුන් මගේ හිසට ඉහළින් ගියහම පාදවල තියෙන දූවිලි එහෙම මගේ හිස මත වැටි. මාව අපවිත්‍ර වෙයි. ඒකට ලොකු මානයක් තියෙනවා, කේන්තියක් එනවා. ඒ නිසා තමයි මහමෙර වෙලාගෙන ඊට මුදුනින් පෙන ගොබේ තියාගන්නවා. හිතන්නකො කොච්චර ප්‍රමාණයක්ද කියලා. මහ බල සම්පන්න නාගයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මොකද්ද මේ තියෙන බාධාව කියලා. ඉතින් කාරණාව දැනගත්තාම රහතන් වහන්සේලා ඉදිරිපත් වෙනවා ස්වාමීනි නාගයා මෙල්ල කරන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ කාටවත් අවසර දෙන්නේ නැහැ. නොයෙක් රහතන් වහන්සේලා අහනවා මම මෙල්ල කරන්නම් කියලා. අවසර දෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. නිහඬවම වැඩ ඉඳලා මහමුගලන් මහරහතන් වහන්සේට තමයි අවස්ථාව දෙන්නේ. මොකද මේ නාගයා ඒ තරම්ම ප්‍රබලයි. ඒ නාගයා দমনය කරනවා නම් කරන්න හැකියාව තියෙන්නේ මොග්ගල්ලාණන් වහන්සේට පහසුවෙන් කරෙයි. ඉතින් අවස්ථාව ලැබුණහම නාගයාගේ කුස ඇතුළට උන්වහන්සේ වැඩලා කුස ඇතුලේ සක්මන් කරනවා. ඉතින් එහෙම වෙහෙසවන්න උත්සාහ කළාට මේ නාගයා වෙහෙසවන්න බෑ එහෙම. අන්තිමට නොයෙක් උත්සාහයන් දරලා බැරි නිසා මොග්ගල්ලාණන් වහන්සේ කල්පනා කරනවා මොහු দমনය කරන්න නම් යන්න ඕනේ එළියට කියලා. හැබැයි දැන් නාස් සිදුරින් තමයි පිට වෙන්නේ. එක නාස් සිදුරකින් ඇතුල් වුණා අනික් නාස් සිදුරින් තමයි එළියට එන්නේ. දැන් නාගයා දන්නවා අනිවාර්යෙන් දැන් නාස් සිදුරින් එළියට එනවා. ඒ එනකොටම විසදුමක් නොබලා මේ ශ්‍රමණයා නසන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඉතින් නාස් පුඩුවෙන් එළියට එන්නේ මොග්ගල්ලාණන් වහන්සේ නෙමේ මහ දැවැන්ත ගුරුලෙක්. ඒ ගුරුලා දැක්ක ගමන් නාගයා බය වෙනවා. එහෙනම් ජීවිතේ ඉල්ලනවා. මාව දැහැගන්න එපා කියලා. ඉතින් ඒ වගේ එතනින්ම නාගයාත් দমনය වෙනවා. ගුරුලට නාගයා බොහොම බයයි. නමුත් සඳහන් කරනවා එහෙමනම් ගුරුලට බය නැති. ගුරුලන්ට අල්ලන්න බැරි නාග වර්ග 7කුත් ඉන්නවා කියලා. ඒ තරම්ම ප්‍රබලයි. සංයුත්ත නිකායේ නාග සංයුත්තේ තමයි මේ නාගයෝ පිළිබඳව විශේෂ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. පනීතතර. ඊටාම උසස් කුලේ නාගයෝ. ඊටාම උසස්යි. නාග රජවරු පනීතතර කියලා කියන්නේ. කම්බලස්සතර කියලා කියන්නේ නාග සේනාධිපතිවරු. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ විරූපාක්ෂය. දැන් සතරවරන් දෙවියෝ ගැන අපි කතා කරනවා. විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දතරාෂ්ට කියලා. එතකොට විරූපාක්ෂ කියලා කියන්නේ නාගයන්ට අධිපති දිව්‍ය රාජයා. විරූපාක්ෂ දිව්‍ය රාජ්‍යරුවන්ගේ දේව සභාවේ ඇමතිවරු 28 දෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ මෙන්න මේ කම්බලස්සතර ආදී නාගරාජයෝ. ඉතින් හරිම ප්‍රබලයි. ඉතින් සඳහන් කරනවා මේ මහා නාග සේනාධිපතිවරු ගුරුලන්ට අල්ලන්න බැරි ජාතියක්. චාතුම් මහරජික රජවරු 4 දෙනාගෙන් ධෘතරාෂ්ට්‍ර නැත්නම් විරූපාක්ෂ රජුරු යටතේ තමයි නාගයෝ ගන්ධබ්බයෝ පාලනය වෙනවා කියලා කියන්නේ. ඊළඟට පින්නතනි මේ කාරණා විස්තර කරනකොට අපේ අට කතාවල් වල තවත් බොහෝ විස්තර අන්තර්ගත කරලා සඳහන් කරනවා මේ ගන්ධබ්බ කියන පිරිස පිළිබඳව.